මම ආලෝක ප්‍රතික්‍රියාවට යන්න කලින් ප්‍රභා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දෙන්න ඉන්නම් ඉස්සෙල්ලාම. ප්‍රභා පද්ධතිය තියෙන්නේ කොහෙද? දැන් අපි දන්නවා අර හයිරිතලාවේ මැද තියෙන තෛලපොයිද පටල පද්ධතියක් තියෙන්නේ. ඒ පටල පද්ධතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙනවා අර පොස්පොලිපිඩ දිත් විස්තරය තියෙනවා. ඒ අතරමැද ගිහිල්ලා තමයි තියෙන්නේ ඔය කියන ප්‍රභා පද්ධතිය. ඉතින් ප්‍රභා පද්ධතියක් ගත්තොත් එහෙම ඒක ප්‍රධානම අඩංගු වෙන්නේ ඔය අපි කතා කරපු ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙනවා. ඊට අමතරව කාබනික සංයෝග සහ ප්‍රෝටීන වලින් සෑදිච්ච ව්‍යුහයක් තමයි ඔය ප්‍රභා පද්ධතියක් කියලා කියන්නේ. ඉතින් අපි ප්‍රභා පද්ධතියක් කොහොමද කියලා ඇඳලා බලමු ඉස්සෙල්ලාම. මේ බලන්න. ප්‍රභා පද්ධතියක් ගත්තොත් එහෙම ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. ඒකේ මේ මැද්ද තියෙනවා ඒකට අපි කියනවා මොකක්ද නේද? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. මේක කියන්නේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ඊට පස්සේ මෙහෙම එළියෙන් තියෙනවා ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය. ඒ කියන්නේ light harvesting complex. එතකොට දැන් මේකත් මේ නිකන් බෙල් පෙපර් ගෙඩියක් මතක් කරගන්න. බෙල් පෙපර් ගෙඩියක් කැපුවට පස්සේ අර මැද තියෙනවා අර ඒකේ seeds තියෙන කොටස, බීජ තියෙන කොටස. ඒක වගේ තමයි මේ ප්‍රතික්‍රියා කේන්ද්‍රය. ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය. ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය අර ඒකේ තියෙන වටේ තියෙන අර නිකන් අර බිකි වගේ තියෙන අන්න ඒ සයිඩ් එක වගේ තමයි ඒක. හරිද? එතකොට මැද තියෙනවා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය, වටේ තියෙනවා ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය. මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලයක් තියෙනවා. විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලයක් තියෙනවා. එතකොට ඊට අමතරව තියෙනවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණුවක්. මේ තියෙන්නේ ඒක. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණුවක්. හරිද? එතකොට මේ ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා නොඑක් ಜಾති. ක්ලෝරොෆිල් A තියෙනවා, ක්ලෝරොෆිල් B තියෙනවා, කැරොටිනොයිඩ් වර්ණක තියෙනවා. ඒ කියන්නේ කැරොටින්, සැන්තොෆිල් වගේ වර්ණක තියෙන්නේ. මෙන්න මේ ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය. ඉතින් දැන් අපි දන්නවා ප්‍රභා ආරක්ෂණය කරන්නේ මේ වටේ තියෙන කැරොටිනොයිඩ් වර්ණක වලින් තමයි. එතකොට ඒකෙන් වෙන්නේ මෙන්න මේ විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලයේ ආරක්ෂා වෙන එක තමයි වෙන්නේ. ප්‍රභා ආරක්ෂණයෙන්. දැන් අපි ඒක කලින් වීඩියෝ එකේ කතා කරානේ. දැන් මෙන්න මේ විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලයක් ගැන කතා කරානේ. ඕකේ වර්ගයේ මත ප්‍රභා පද්ධති කොටස් දෙකකට බෙදෙනවා. එතකොට එකකට අපි කියනවා ප්‍රභා පද්ධති 1, අනිත් එකට කියනවා ප්‍රභා පද්ධති 2 කියලා. එකකට කියනවා ප්‍රභා පද්ධති 1, අනිත් එකට කියනවා ප්‍රභා පද්ධති 2 කියලා. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ප්‍රභා පද්ධති 1. ප්‍රභා පද්ධති 1 මම තව ප්‍රභා පද්ධතියක් හඳින්නම්. මේ දෙන්නේ අනෙක් ප්‍රභා පද්ධතියේ මොකද්ද? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. එතකොට මේ තියෙන්නේ ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය. ලියන්නේම නැහැ බෙල් පෙපර් ගෙඩියක් වගේ කියලා. ඒක එහෙම දීලා නැහැනේ සම්පත් පොතේ. හරි. එතකොට මේ තියෙන්නේ මේකේ තියෙන විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගල. මේ තියෙන්නේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක්. මේකෙත් මේ වගේම ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණයේ මේ වගේ ක්ලෝරොෆිල් A, B, කැරොටිනොයිඩ් වන කැරොටින් සහ සැන්තොෆිල් කියන වර්ණක ටික තියෙනවා. හරිද? දැන් මම කිව්වා ප්‍රභා පද්ධති වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ප්‍රභා පද්ධති 1, අනිත් එක තමයි ප්‍රභා පද්ධති 2. ඇයි එහෙම වෙන්නේ? මම මේකට දාන්නම් ප්‍රභා පද්ධති 1 කියලා දාන්නම්. ප්‍රභා පද්ධති කියන්නේ ෆොටෝ සිස්ටම් කියන එක. ෆොටෝ සිස්ටම් 1. මේ විශේෂිත ක්ලෝරොෆිල් අණු යුගලයට කියනවා අපි P700 ක්ලෝරොෆිල් අණුව. ඇයි යාට එහෙම කියන්නේ? එයාට තියෙන විශේෂිත හැකියාවක් සූර්යාලෝකයේ නැත්නම් සූර්යාගේ දෘශ්‍ය ආලෝකයේ 700යි නැනෝමීටර් තරංගායාමයක් අවශෝෂණය කරන්න. එතකොට මෙයාට පුළුවන් 700යි නැනෝමීටර් තරංගායාමය අවශෝෂණය කරන්න. මේවා වැඩිපුර කොහෙද තියෙන්නේ? මේවා තියෙන්නේ වැඩිපුර අපි අර කිව්වේ අන්තර්ගනා සූස්තර කියලා. අන්න ඒ වගේ තමයි මේවා තියෙන්නේ. අන්තර් පංජර කණිකා සූස්තර එහෙම නැත්තම්. මේවා තියෙන්නේ ඒ වගේ. හරි. මේ තියෙන එතකොට ප්‍රභා පද්ධති 2. මේක PS2 කියලා දාන්නම්.
මේවා කොහෙද? එතකොට මේකේ තියෙනවා මේ වෙනුවට විශේෂිත ක්ලෝරොෆිල් අණු යුගලයක්. එයාගේ අරගේ අපි P700 නේ, මෙයාගේ තියෙන එක්කෙනාට අපි කියනවා P680 කියලා. P680. එතකොට මෙයාට පුළුවන් සූර්යාගේ දෘශ්‍ය ආලෝකයේ 680යි නැනෝමීටර් තරංගායාමයේ අවශෝෂණය කරන්න. එතකොට මේක කොහෙද තියෙන්නේ? මේවා තියෙන්නේ ග්‍රැනාවල, තෛලකොයිඩ පටලවල. පැහැදිලිනේ? හරි. දැන් අපි යනවා ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවට. ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියාවට. ඉතින් මේකට ආලෝක ප්‍රතික්‍රියාවේදී වෙන්නේ අපි දැන් අර කතා කරපු සූර්යාගේ ආලෝක ශක්තිය තියෙනවනේ. සූර්යාගේ සූර්ය ශක්තිය අඩංගු ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වීමක් තමයි ආලෝක ප්‍රතික්‍රියාවේදී වෙන්නේ. මේක සිදුවෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. අනිත් එක තමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය. හරිද? ඉතින් දැන් ඉස්සෙල්ලාම අපි කතා කරමු රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය ගැන. දැන් රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයට යන්න කලින් මම මෙන්න මේ ප්‍රභා පද්ධති දෙක මාරු කරලා නම් කරගන්නවා. එතකොට මෙයා ප්‍රභා පද්ධති, දැන් මේ P680 නේ තියෙන්නේ. ප්‍රභා පද්ධති 2 ෆොටෝ සිස්ටම් 2. මෙයා ප්‍රභා පද්ධති 1 ෆොටෝ සිස්ටම් 1. මෙයාගේ තියෙන P700 ක්ලෝරොෆිල් අණු. හරි. දැන් මොකද වෙන්නේ? දහවල් කාලේදී පෘථිවි පෘෂ්ඨයට ආලෝකය වැටෙනවානේ. සාමාන්‍ය හොඳ කිරු වෙලේ තියෙන දවසකට ආලෝකය වැටෙනවා. එතකොට ඒ ආලෝකයේ ශාක පත්‍ර වලටත් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ප්‍රභා පද්ධති වල මම කියන්නේ කොටස් දෙකක්. එකක් මොකද්ද? ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය, අනිත් එක ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. දැන් මේ ආලෝකයේ ඵල ලබා ගන්න කට්ටිය ආලෝකයේ ඵල ලිනා ගන්නවා මේ විදිහට. මේ බලන්න. දැන් ආලෝකයේ මෙහෙම වැටෙද්දි පත්‍ර වලට මෙයාලා ඵල ටික ලබා ගන්නවා. ඒ කියන්නේ ආලෝක ශක්තිය අවශෝෂණය කර ගන්නවා. හරිද? මෙයා විතරද අවශෝෂණය කරගන්නේ නැහැ. ඉතින් මෙයාත් අවශෝෂණය කර ගන්නවා. හරිද? හරි. එතකොට මොකද වෙන්නේ? මේ ආලෝක ශක්තිය මෙහෙම වර්ණක මත උවමාරු වෙලා මෙහෙම යනවා. වර්ණක වලට පැන යනවා. මේ ආලෝක ඒ කියන්නේ වර්ණක වලින් උරා ගන්නවා. හැබැයි මේකත් දිග කතන්දරයක්. ඔයාලට මෙහෙම සරලව උරා ගන්නවා කියලා කිව්වනම් ඇති මං හිතන්නේ. දැන් මෙහෙමයි. දැන් ඔතනදී ඔන්නෝම ශක්තිය උවමාරු වෙලා ඒ ශක්තිය අවසානයේදී යනවා මෙන්න මේ ඉන්න ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න විශේෂිත ක්ලෝරොෆිල් A අණුවට යනවා. එතකොට මොකද දන්නවද වෙන්නේ? එහෙම ගියාට පස්සේ මේ ක්ලෝරොෆිල් අණුව ඔක්සිකරණයට ලක් වෙනවා. මේ බලන්න. මෙන්න මේ වගේ. මම ක්ලෝරොෆිල් මෙහෙම ලියන්නම්. මේ මෙතන ඉන්න ක්ලෝරොෆිල් A අණුව ඉලෙක්ට්‍රෝන දැන් ශක්තිය මෙයා ලබා ගත්තානේ. ශක්තිය ලබා ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ක්ලෝරොෆිල් ප්ලස් වෙනවා. එතකොට මොකද? මෙයා ඔක්සිකරණය වුණා. මෙයා එහෙනම් මොකද කරේ? මේ ඉහළට ඉලෙක්ට්‍රෝන යවුවා. හරිද? මේ බලන්න. මෙයා ඉලෙක්ට්‍රෝන යවුවා ඉහළට. හරිද? එතකොට මෙයා ඉන්නේ ක්ලෝරොෆිල් ප්ලස් අවස්ථාවේ. එතකොට මෙයා උදාසීන කරන්න ඕන. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දැන් උඩට ඉහළ ශක්ති මට්ටමට ගියාට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන මෙතන ඉන්න ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගෙන් ලබා ගන්නවා. මෙතන ඉන්න ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඒ ටික ලබා ගන්නවා. දැන් මේ ටික ඉලෙක්ට්‍රෝන ටික තියෙන්නේ මෙයා ගාව. හරිද? දැන් මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. ඉතින් ඒ ඉලෙක්ට්‍රෝන ඌනතාවය කොහෙන්ද ගන්නෙ? අන්න එතකොට තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ජලය වැඩ පටන් ගන්න වෙලාව පටන් ගන්නෙ. මේ ඉන්නේ ජලය. හරිද? ජලයේ ඉන්නවා. මෙයා කැරිනවා H+ අණුක ඔක්සිජන් ධන ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය පුරවන. අඩු කර මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවය පුරවලා දානවා. එතකොට මේක ජලයෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය නැති කරලා දැම්මේ. එතකොට මේක වෙන්නේ එන්සයිම වලින් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවකින් තමයි මේක වෙන්නේ. ආලෝකයේ තියෙන විට එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවකින් තමයි මේ ජලය බිඳ වැටීම සිද්ධ වෙන්නේ. අපි මේකට කියනවා ජලයේ ප්‍රභා විච්ඡේදනය කියලා. ඉතින් ජලයේ ප්‍රභා විච්ඡේදනයේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ බලන්න. මෙතනදී තමයි ඔක්සිජන් නිදහස් උනේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ බයි ප්‍රොඩක්ට් එක අපි ඔක්සිජන් නිෂ්පාදනය කියලා තියෙනවානේ. අර ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියාවලියදී ඔක්සිජන් ලියනවානේ. ඒ එතන හැදෙන ඔක්සිජන්
එතන ලියන ඔක්සිජන් හැදෙන්නේ මෙතන තමයි. හරිද? හරි. එතකොට දැන් මේ අණු ක්ලෝරොෆිල් අණුව උදාසීන කරා. දැන් මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ගාව. දැන් ඒ ඉලෙක්ට්‍රෝන එයා තියාගෙන ඉන්නත් කැමති නෑ. එයාත් හරිම අස්ථායී අවස්ථාවක ඉන්නේ. හරි. දැන් එයාට ඒ අස්ථායී අවස්ථාවේ අපි චුට්ටක් ඉන්න කියලා අපි යන්නේ දැන් PS1 ගාවට ප්‍රභා පද්ධති 1 ගාවට. ඉතින් එතනත් අර මේ කිව්ව සිද්ධියම වෙනවා. මේ බලන්න. මෙතනත් මේ කිව්ව සිද්ධියම වෙනවා. මොකද්ද? මේ තියෙන අර ශක්ති හුවමාරුව සිද්ධ වෙනවා. හරිද? ඉතින් ශක්ති හුවමාරුව සිද්ධ වෙලා මෙයාගේ ශක්තිය අවසානයේදී මෙතන ඉන්න P700 ක්ලෝරොෆිල් යුගල අණු යුගලට යනවා. P700 ක්ලෝරොෆිල් A අණු යුගලයකට යනවා. එතකොට එයත් මේ විදිහටම ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට යවනවා. හරිද? ඉහළ ශක්ති මට්ටමකට යවනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන මෙතන ඉන්න ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලබා ගන්නවා. එතකොට එයා අස්ථායි වෙනවා. මොකද දැන් මෙතන වෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්නේ. එතන මෙයා ඔක්සිකරණය වෙද්දි කවුද ඔක්සිහරණය වෙන්නේ? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා තමයි ඔක්සිහරණය වෙන්නේ. එතකොට දැන් මෙතන මෙයාත් ඔක්සිහරණය වෙලා ඉන්නේ. ඉලෙක්ට්‍රෝන ලබාගෙන. මෙයාත් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඉන්නේ. දැන් මෙයා මෙතන ඉලෙක්ට්‍රෝන උඩට යවුවානේ. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. අන්න ඒ ඉලෙක්ට්‍රෝන ඌනතාවය කොහෙන්ද පුරවන්නේ? එතන මේ වගේ ජලයේ ප්‍රභා විච්ඡේදනයක් වෙන්නේ නැහැ. එහෙනම් එතන මොකද වෙන්නේ? අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මෙන්න මේ මෙතන හැදිච්ච මේ මෙතෙන්ට දැන් මේ මෙන්න මෙතෙන්ට ගිහපු මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලබාගත්ත ඉලෙක්ට්‍රෝන ටික එයා දෙනවා තවත් ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියකට. මොකක්ද එයාගේ නම? PQ කියලා ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියකට දෙනවා. දැන් ඊට පස්සේ මෙයත් අස්ථායිනේ. මෙයා ඒක තියන් ඉන්නේ නැහැ. මෙයන් පල්ලෙහාට යවනවා. මෙයා දෙනවා සයිටෝක්‍රෝම්. කවුද? සයිටෝක්‍රෝම් කියලා වාහක පද්ධතියකට. සයිටෝක්‍රෝම් සංකීර්ණය කියලා කියමු. සයිටෝක්‍රෝම් සංකීර්ණයට දෙනවා. ඊට පස්සේ මෙයා දෙනවා තවත් ඉලෙක්ට්‍රෝන වාහකයකට. අපි යාට කියනවා PC කියලා. මේවා එච්චර මේ මතක තියාගන්න ඕන නම් නෙමෙයි. හරිද? PC කියලා එක්කෙනෙක්ට දෙනවා. ඊට පස්සේ දැන් මෙයා කෙලින්ම මේ ඉලෙක්ට්‍රෝන ටික දෙනවා. හරිද? මේ ඉන්න අර ඉලෙක්ට්‍රෝන ඌනතාවයෙන් පසුවන එතන ඉන්න P700 ක්ලෝරොෆිල් අණුවට. මෙන්න මෙතනදී විශේෂිත වැඩක් වෙනවා. මොකද්ද? මෙන්න මේ සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා යද්දී ඒ ශක්තිය භාවිතා කරලා මොකද්ද වෙන්නේ? මෙන්න මෙයා ADP කියන හාදයා අකාබනික ෆොස්ෆේට් හොයාගෙන හදනවා මොනවද? ATP. අන්න. එහෙනම් අපි ATP හදන එකට අපි කියනවා ෆොස්ෆොරයිලීකරණය කියලා. එහෙනම් මෙතනදී මේ ආලෝකයේ ශක්තියෙන් ආලෝකයේ ශක්තිය භාවිතා කරලා ෆොස්ෆොරයිලීකරණය වෙන එකට අපි කියනවා ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය. මොකද්ද? ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වුණා. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වුණා. මෙතන මොකද්ද උනේ? ජලයේ ප්‍රභා විච්ඡේදනය. දැන් දෙකක් සිද්ධ වුණා. එකක් තමයි ජලයේ ප්‍රභා විච්ඡේදනය වුණා. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වුණා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ මෙතන ඉන්න ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලබාගෙන ඉන්නේ. එතන ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාත් දැන් මෙයා අස්ථායී අවස්ථාවක ඉන්නේ. එතකොට මොකද කරන්නේ? එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? මෙයාත් මේ ඉලෙක්ට්‍රෝන ටික දෙනවා එක්කෙනෙක්ට. කාටද? ඉලෙක්ට්‍රෝන වාහකයකට දෙනවා. එයාට කියනවා අපි FD කියලා. FD කියලා ඉලෙක්ට්‍රෝන වාහකයකට දෙනවා. ඊට පස්සේ මෙතනින් මොකද්ද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ටික විශේෂිත එක්කෙනෙක් ගන්නවා. කවුද? මේ එතනින් යන ඉලෙක්ට්‍රෝන ගන්නවා විශේෂිත එක්කෙනෙක්. එයාට කියනවා NADP කියලා. NADP+. මෙයා අරගෙන මෙයා හදනවා මොනවද? NADPH. එහෙනම් මොකද්ද මෙතන උනේ? මෙතන උනේ ඔක්සිහරණයක්. නිකම්ම ඔක්සිහරණයක් නෙවෙයි. අපි එතනට කියනවා NADPH ඔක්සිහරණය කියලා. NADPH ඔක්සිහරණය. එතකොට මේක කරන්නේ තනියම නෙමෙයි. මේක කරන්නේ එන්සයිමයක් මෙයාට උදව් කරනවා. අපි මේ එන්සයිමෙට කියනවා මොකද්ද? NADP රිඩක්ටේස්. NADP රිඩක්ටේස් කියන එන්සයිමේ බලපෑමෙන් එන්සයිම උත්ප්‍රේරණය යටතේ NADPH සංශ්ලේෂණය වෙනවා. එතකොට මොකද්ද උනේ? ජලයේ ප්‍රභා විච්ඡේදනය වුණා, ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වුණා, NADP ඔක්සිහරණය වුණා. ඉතින් දැන් වෙනවා. දැන් මේකේ අපි ඕඩර් එකක් ගමු නිකන් පිළිවෙලක් වගේ එකක්. උනේ මොකද්ද? මෙන්න මේ ආලෝක ශක්තිය
ආලෝක ඵල ලබා ගන්න සංකීර්ණයේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් ලබා ගත්තා. ඊට පස්සේ ඒ ශක්තිය ගියා මේ විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණු වලට. ඊට පස්සේ එයා ඒ ශක්තිය ලබා දුන්නා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාට. එතකොට මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගෙන් දීපු ඉලෙක්ට්‍රෝන ටික ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ මෙහෙම ගමන් කරා. ඊට පස්සේ යන අතරමැද්දේදී මොනවද හැදුවේ? ATP හැදුවා. අපි ඒකට කිව්වා ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියලා. ඊට පස්සේ මෙතනදී අර ආලෝක ශක්තිය මෙතන ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයෙන් අවශෝෂණය කරගෙන ඒ ශක්තිය දුන්නා මෙතන ඉන්න විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණුවට. ඊට පස්සේ එයා ඉලෙක්ට්‍රෝන යවුවා ඉහළ ශක්ති මට්ටමකට. අපි ඒක ගමු 5 කියලා. මේක 5 මේක 6 එතකොට. ඊට පස්සේ එතනදී මොකද උනේ? ඒ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට ගිහලා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් ප්‍රතිග්‍රහණය කරා. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ පල්ලෙහාට ගමන් කරා. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය භාවිතයෙන් NADP රිඩක්ටේස් එන්සයිමේ උත්ප්‍රේරණය යටතේ NADP+ NADPH බවට ඔක්සිහරණය වුණා. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. එතකොට මේකෙදි ආලෝක ප්‍රතික්‍රියාවේදී හැදුනේ මොනවාද? ATP හැදුනා ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයෙන්, NADPH හැදුනා ඔක්සිහරණයෙන්, ඊට අමතරව අණුක ඔක්සිජන් හැදුනා ජලයේ ප්‍රභා විච්ඡේදනයෙන්. හරි. ඉතින් ඕක තමයි ආලෝක ප්‍රතික්‍රියාව. ආලෝක ප්‍රතික්‍රියාවේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය. හරිද? එතකොට ඊට තව එකක් තියෙනවා මේ වගේ එකක් චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය. එතකොට රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය වෙනස් වෙන්නේ මොකක්ද? අපි බලමු මොකද වෙන්නේ කියලා. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයට යන්න කලින් අපි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය උනේ මොකක්ද කියලා බලමු. එතකොට මේක වැදගත් වෙනවා රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය ඉගෙන ගන්න. මොකද අපි ඉස්සෙල්ලා වුණා මේකේ ජලයේ ප්‍රභා විච්ඡේදනය වුණා. ජලයේ ප්‍රභා විච්ඡේදනය වුණා. මේක නිකම්ම නිකන් නෙමෙයි උනේ එන්සයිම වලින් උත්ප්‍රේරණයට. එන්සයිම උත්ප්‍රේරණය යටතේ. හරිද? ඊට පස්සේ මොකද්ද උනේ? ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වුණා. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වුණා. ඊට අමතරව මොකද්ද උනේ? ඊට අමතරව වුණා NADPH නැත්නම් NADP ඔක්සිහරණය. අපි ඒකට කියනවා ප්‍රභා ඔක්සිහරණය. මොකද්ද? ප්‍රභා ඔක්සිහරණය වුණා. ප්‍රභා ඔක්සිහරණය. මේකදී උනේ මොකද්ද? NADP+ කියන කෙනා NADP රිඩක්ටේස් එන්සයිමේ උත්ප්‍රේරණය යටතේ මේ සියල්ලම එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා වර්ග තුනක්. ජලයේ ප්‍රභා විච්ඡේදනයටත් එන්සයිම ඕන වෙනවා. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයටත් ATP සින්තසේස් එන්සයිම ඕන වෙනවා. එතකොට ප්‍රභා ඔක්සිහරණයටත් NADP+ රිඩක්ටේස් එන්සයිමය ඕන වෙනවා. ඉතින් මේ පියවර තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය උනේ. අපි දැන් යමු චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයට. එතකොට අපිට පුළුවන් මේ තුන මේ මතක් කරාට පස්සේ පුළුවන් චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය උනේ මොනවාද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය උනේ මොනවාද? එතකොට මේ දෙක අතර වෙනසක් අපිට පේනවා. මේ තියෙන ප්‍රභා පද්ධතිය. මේ පිටිපස්සේ මේ වගේ එකක් තියෙනවා මේ. නිකන් පාන් භාගයක් වගේ එකක්, පාන් ගෙඩියක් වගේ කැපෙන්න තියෙනවා. හරිද? මේ ඇවිල්ලා ප්‍රභා පද්ධති 1 PS1. එතකොට එතනම අපි දැනගන්න ඕන මොකද රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයට වගේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයට අපි කතා කරන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයනේ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයට ප්‍රභා පද්ධති 2 සහභාගී වෙන්නේ නැහැ. හරිද? හරි. මේකෙත් අර වගේම තියෙනවා මෙතන තියෙන මොකද්ද? විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණු යුගල P700. ක්ලෝරොෆිල් දැන් මේ P700. මෙතන තියෙනවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. මේකේ තියෙනවා අර වර්ණක ප්‍රභා සංශ්ලේෂක වර්ණක ක්ලෝරොෆිල් A B කැරොටින් සැන්තොෆිල් වගේ මේ වගේ තියෙනවා. හරිද? දැන් මේක වෙන්නේ ප්‍රභා පද්ධති 1 විතරයි කියලා අපි කිව්වා. මේකෙදි මොකද වෙන්නේ? මම මේ පැත්තෙන් අදින්නම්. ආලෝක ශක්තිය සූර්යාගේ ආලෝක ශක්තිය පත්‍ර මතට වැටිලා
ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණයේ ඉන්න ප්‍රභා සංශ්ලේෂක වර්ණක වලින් ඒ ආලෝකය අවශෝෂණය කරලා වර්ණක ප්‍රභා උද්දීපනයට ලක් වෙනවා. හරිද? ප්‍රභා උද්දීපනයට ලක් වෙනවා. ආලෝකයට උද්දීපනයට ලක් වෙනවා. ඊට පස්සේ ඒ ශක්තිය දෙනවා කාටද? විශේෂිත ක්ලෝරොෆිල් අණුවකට P700. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන එක්කෙනා මෙතන තියෙන විශේෂිත ක්ලෝරොෆිල් අණුව ක්ලෝරොෆිල් A අණුව ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ක්ලෝරොෆිල් A ප්ලස් බවට පත් වෙනවා. හරිද? මෙතන අර පියවර ඒ විදිහටම වෙනවා. ඊට පස්සේ මෙතනින් මෙයා ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට යවනවා. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන මෙතන ඉන්න ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලබා ගන්නවා. හරිද? ඊට පස්සේ එයා ඒ ඉලෙක්ට්‍රෝන දෙනවා වෙනම වාහක ශ්‍රේණියකට. අරකේ වගේ නෙමෙයි වෙනම වාහක ශ්‍රේණියකට දෙන්නේ. කාටද දෙන්නේ? FD කියලා එක්කෙනෙක්ට දෙන්නේ. අරකේ දුන්නේ PQ කියලා එක්කෙනෙක්ටනේ. FD කියලා එක්කෙනෙක්ට තමයි දෙන්නේ. ඊට පස්සේ ඒක දෙනවා කාටද? ඒක දෙනවා අර ඉස්සෙල්ලා දුන්න එකක් මොකද්ද? ඉස්සෙල්ලා දුන්න જાතිය එකක්. එයාට කියනවා අපි සයිටෝක්‍රෝම් සංකීර්ණය. සයිටෝක්‍රෝම් සංකීර්ණය. ඊට පස්සේ මෙතනදී මොකද වෙන්නේ? ඒ ලබාගත් ඉලෙක්ට්‍රෝනත් ආපහු තව ඉලෙක්ට්‍රෝන වාහකයකට දෙනවා. කවුද එක්ක දෙනවා? එයාට අපි කියනවා PC ඉලෙක්ට්‍රෝන වාහකය. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ PC ගෙන් ආපු ඉලෙක්ට්‍රෝන කෙලින්ම ආපහු P700 ක්ලෝරොෆිල් අණු යුගලයට දානවා. දැක්කද? මේ ඉලෙක්ට්‍රෝන චක්‍රීය ගමන් මාර්ගයකනේ ගියේ. අරකේ ගියේ මෙහෙම එක ප්‍රභා පද්ධති දෙකකින් ඉහළට ගිහිල්ලා ප්‍රභා පද්ධති එකට ගිහිල්ලා NADPH වලට ගියා. NADP+ ලබා ගත්තයි. රේඛීය වුණ ඉලෙක්ට්‍රෝන ගියේ ආපස්සට ගැලීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි මේකෙදී මොකද? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ගත්ත ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා FD සයිටෝක්‍රෝම් සංකීර්ණය සහ PC හරහා ගිහිල්ලා අවසානයේ කාටද ගියේ? අවසානයේ අර විශේෂිත ක්ලෝරොෆිල් A අණුවටම ගියා. එතකොට මේකෙදිත් අර වගේම විශේෂ සිද්ධියක් වෙනවා. මොකද්ද? මෙතන සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා යද්දී ADP කියන හාදය ඇවිල්ලා අකාබනික ෆොස්ෆේට් භාවිතා කරලා සංශ්ලේෂණය කරනවා ATP. එහෙනම් මෙතන මොකද උනේ? ප්‍රභා ෆොස්ෆෝ රයිලීකරණය. හරිද? එහෙනම් ක්‍රිය ඉලෙක්ට්‍රෝන ගලණයේදී රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය වුණ සමහර දේවල් සිද්ධ වුණේ නැහැ. මොනවාද සිද්ධ වෙලා නැත්තේ? එතකොට ජලයේ ප්‍රභා විච්ඡේදනය වුණාද? නැහැ. ජලයේ ප්‍රභා විච්ඡේදනය කියන කෙනා වෙන්නේ නැහැ. මොනවාද? ජලයේ ප්‍රභා විච්ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රභා ඔක්සිහරණය වුණාද? ප්‍රභා ඔක්සිහරණය කියන කෙනා. ඒක උනේත් නැහැ. NADPH සංශ්ලේෂණය වුණේ නැහැනේ. ඒක නා ඒක උනේත් නැහැ. හැබැයි ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය ඒක වුණා. එහෙනම් ඒක තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය සහ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේ වෙනස. ඉතින් මේකමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය. එතකොට දැන් මේකත් එක්කම ආලෝක ප්‍රතික්‍රියාව ඉවර වෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියානේ. කොහොම හරි ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියාව අවසානයේ ප්‍රභා සංශ්ලේෂණයේ ලැබිච්ච ඵල මොනවද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ATP නිපද වීමක් සිද්ධ වුණා. ATP හැදුවා. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය. හරිද? ඊට අමතරව මොනවද හැදුවේ? NADPH හැදුවා. තව මොනවද හැදුවේ? අණුක ඔක්සිජන් හැදුවා. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය හැදුවේ ආලෝක ප්‍රතික්‍රියාවෙන්. ඉතින් ওই ටික හොඳට ඔලුවට දාගන්න ඕන. මේවා MCQ වල අය පන්න අහන දේවල්. ඉතින් ඒක හින්දා මේ ටික හොඳට ඔලුවට දාගන්න. අර තියරි මිස් කරගන්න එපා. තියරි බැරි වුණොත් එහෙම අර අපිට හරියට උත්තර ගලප ගන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද සියුම් පොයින්ට් වලින් තමයි බහුවර්ණ ප්‍රශ්න වල ඔයගොල්ලන්ගෙන් අහන්නේ. ඉතින් හොඳට බලන්න. දැන් අපි ඊළඟට බලමු ආලෝක ප්‍රතික්‍රියාව දැන් ඉවරයි. එතකොට කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාවට අපි දැන් යමු.